අලුතෙන් රිලීස් වෙච්ච Tron Ares ෆිල්ම් එක ගැන කට්ටිය කතා කරන දේවල් තුනක් තියෙනවා. මීට අමතර දේවල් තියෙනවද? පොඩ්ඩක් බලමු අපි. You think you're in control of this? You're not. Tron Ares. Tron කියන කැරක්ටර් එක නැතුව කරපු පළවෙනි Tron ෆිල්ම් එක තමයි මේක. මේ ෆිල්ම් එකට කලින් ආපු ෆිල්ම් දෙකක් තියෙනවා. Tron 1982 රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. ඊට පස්සේ Tron Legacy කියලා 2011 රිලීස් වුණා ෆිල්ම් එකක්. අපි මුලින්ම මේ ෆ්‍රැන්චයිස් එක මොකද්ද මේකට හේතුව? මොකද්ද මේ කන්සෙප්ට් එක කියලා පොඩ්ඩක් කතා කරමු. 1982 දී ඩිජිටල් වර්ල්ඩ් එක පටන් ගන්නකොටම ආව ෆිල්ම් එකක් Tron කියලා. මේ ෆිල්ම් එක ඩිරෙක්ටර් කරන්නේ ස්ටීවන් ලිස්බර්ග්. මේකේ අමුතුම කන්සෙප්ට් එකක් තිබුණේ ඒ කාලේ කට්ටියට වැඩි තේරුම්නෙත් නැහැ මොකද්ද මේක වෙන්නේ කියලා. මේකේ තනිකරම programs ඒ කියන්නේ ඩිජිටල් වර්ල්ඩ් එකේ ගේම්ස් කම්පියුටර් මේවල programs වල ඇතුලේ ඒගොල්ලෝ ජීවත් වෙන කතන්දරයක් තමයි තියෙන්නේ. හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ජීවියෙක් වගේ මිනිස්සෙක් වගේ. ඒගොල්ලන්ට හිතන්න දේවල් තියෙනවා, ඒගොල්ලන්ට කරන්න දේවල් තියෙනවා. ඒවා ඒගොල්ලෝගේ සර්කිට් එක ඇතුලේ ඒගොල්ලෝ කොහොමද ඒවා මේ ඉන්ෆර්මේෂන් ගෙනියන්නේ තනින් තනට ඉන්ෆර්මේෂන් වලින් ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒක ගැන තමයි මේ ෆිල්ම් එක කතා කරේ. 1982 දී මේ ෆිල්ම් එක රිලීස් වෙච්ච ගමන් මිනිස්සු ගොඩක් දෙපැත්තකට වුණා. කට්ටියක් මේකට සාහන කැමති වුණා. මේක මාර අමුතු කන්සෙප්ට් එකක් කියලා හිතාගත්තා. අනිත් කට්ටිය හිතුවා මොන පිකාරයක්ද මේක නිකන් ලයිට් ෂෝ එකක් වගේ පිස්සුවක් වගේ කිසිම තේරුමක් නැහැ කියලා හිතව කට්ටිය දෙකක් හිටියා. මේක 1982 දී නිකන් ග්‍රවුන්ඩ් බ්‍රේකින් සීන් එකක්. මොකද ඒ වෙනකොට ඒ වගේ කන්සෙප්ට් එකක් ගැන හිතලා නැහැ කවුරුත්. සර්වර්ස්, සොෆ්ට්වෙයාර්ස්, ප්‍රෝග්‍රෑම්ස් මේ ඔක්කොම අපිට දැන් සාමාන්‍ය දේවල්නේ. අපි හැමෝම දන්නවා මේවා ගැන. ඒ වුණාට 1982 වෙනකොට කවුරුත් මේව දැනන් හිටියේ නැහැ. වැඩි කට්ටිය අහලත් නැහැ මෙහෙම සර්වර්ස් කියන්නේ මොනවද, ප්‍රෝග්‍රෑම්ස් කියන්නේ මොනවද, මේවා වලින් මොනවද කරන්න පුළුවන්, ඩිජිටල් වර්ල්ඩ් එක ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට. ඒ වගේ කාලෙක මේ වගේ ෆිල්ම් එකක් රිලීස් කරාම ගොඩක් කට්ටිය පුදුම හිතුණා මොකද්ද මේ ලෝකේ කියලා. මේ කන්සෙප්ට් එකේ විශේෂත්වය තමයි මේ හැම ප්‍රෝග්‍රෑම් එකකටම ජීවියක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමෝම ඒ ක්‍රියේටර්, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක හදපු එක්කෙනාගේ ස්වරූපයෙන් තමයි ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක හැටියට එන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක හැම වෙලේම ඒගොල්ලන්ට දීලා තියෙන නිශ්චිත දේවල් ටික කරලා ඒගොල්ලෝ ඉන්නවා. ඒකේ security එක හදන්න තමයි වෙනම master control කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් හදලා තිබුණා. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරේ. ඒ ප්‍රෝග්‍රෑම් එක රෝග් ගිහිල්ලා මුළු සිස්ටම් එකම ටේක් ඕවර් කරන කතන්දරයක් තමයි පළවෙනි ෆිල්ම් එකේ උනේ. මේ ලෝකේ ජෙෆ් බ්‍රිජර්ස්ගේ කැරක්ටර් එක, ඒ කියන්නේ කෙවින් ෆින් මේ ලෝකෙට ඇතුල් වෙලා ලේසර් තාක්ෂණයකින් ඇතුල් වෙලා ඒ සිස්ටම් එක කොහොමද එයා නියුට්‍රලයිස් කරලා ඒ මාස්ටර් කන්ට්‍රෝල් කියන එකනව නැති කරලා කොහොමද සිස්ටම් එක නෝමල් කරන්නේ කියලා තමයි මේ ෆිල්ම් එකේ තිබුණේ. මීට අවුරුදු 29කට පස්සේ, ඒ කියන්නේ 2011 දී Tron Legacy කියලා ෆිල්ම් එකක් ආවා. Tron Legacy එකේ උනේ ඒ ජෙෆ් බ්‍රිජර්ස්ගේ කැරක්ටර් එක දැන් අවුරුදු 20කට විතර නැති වෙලා තියෙනවා. හොයාගන්න බෑ යාව. එයාගේ පුතා මේ ලෝකෙට ගිහිල්ලා, ඒ කියන්නේ මේ Tron grid එකට ගිහිල්ලා ඒ grid එකේදී යාට වෙන දේවල් තමයි මේ ෆිල්ම් එකේ උනේ. Tron Legacy ෆිල්ම් එකේ concept එක තවත් interesting කරා. ඒගොල්ලෝ iOS ගැන කතා කරලා iOS කොහොමද ඉන්ටිග්‍රේට් කරන්නේ මේ ජීවිතයට, ඒ කියන්නේ ඒ ලෝකෙට ඉන්ටිග්‍රේට් කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරා සෑහෙන. Tron කියන්නේ ඇත්තටම කැරක්ටර් එකක්. පළවෙනි ෆිල්ම් එකේ හිටපු කැරක්ටර් එක තමයි Tron. ඒ Tron දෙවෙනි ෆිල්ම් එකෙත් ඉන්නවා. යා දෙවෙනි ෆිල්ම් එකේ යා නරක පැත්තට ගිහිල්ලා ඊට පස්සේ අන්තිමට හොඳ පැත්තට එලා ඔහොම කතන්දරයක් යනවා. තුන්වෙනි ෆිල්ම් එක වෙනකොට, ඒ කියන්නේ Tron Ares වෙනකොට Tron ගැන කතා කරන්නේ නැහැ. මේක grid එක ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ servers ගැනයි, programs ගැන විතරයි යන්නේ. 1982 ෆිල්ම් එකේදී මේ ලෝකයේ අඳුර ගන්නවා මෙහෙම ලෝකයක් තියෙනවායි කියලා. ඒකට යනවා. ඒක ගැන එක්ස්පෙරිමන්ට් කරනවා. ඒක මොකක්ද මොන වගේ ලෝකයක්ද කියලා කතා කරනවා. දෙවෙනි ෆිල්ම් එක වෙනකොට ඒ ලෝකෙන් කට්ටිය අපේ ලෝකෙට එන්න try කරනවා. එතකොට ඒගොල්ලෝම නවත්තන ක්‍රමයක් තමයි ඒකේ තියෙන්නේ. අපේ ලෝකෙට එන්න try කරනවා කියන්නේ ඒගොල්ලෝ try කරන්නේ ලෝකෙ perfect කරන්න. ඒකින්ද ඒගොල්ලෝ අපේ ලෝකෙට එන්න try. තුන්වෙනි ෆිල්ම් එකේදී අපේ ලෝකෙට ඇවිල්ලා දැන් ඒගොල්ලෝ එන්න පුළුවන් අපේ ලෝකෙට. ක්‍රම තියෙනවා. ඒකෙදී වෙන දේවල් තමයි තුන්වෙනි ෆිල්ම් එකේ. කියන්නේ Tron Ares ෆිල්ම් එකේදී වෙන්නේ. They are coming here. I would like you to meet Ares, the ultimate soldier. පළවෙනි ෆිල්ම් එකේ ඉඳන් තිබුණ Encom කියන කම්පැනි එක දැන් දෙපැත්තකට ගිහිල්ලා. ඔරිජිනල් ෆිල්ම් එකේදී නරකයක් කෙනාට හැටියට හිටපු ඩිලිංග කියන කෙනාගේ ග්‍රෑන්ඩ්සන් දැන් මේ කම්පැනි එක රන් කරනවා. ඊට අමතරව ඊව් කියලා ගර්ල් කෙනෙක් ඉන්නවා. එයා තමයි කෝ ඕන හැටියට ඉන්නේ මේ Encom කම්පැනි එකේ.
ඒ දෙන්නගේ ක්‍රෑෂ් එක තමයි මේකේ යන්නේ. එවන් පීටර්ස් ඇක්ට් කරන ඩිලිංගර්ගේ ග්‍රෑන්ඩ්සන්, ඒ කියන්නේ ජූලියන් ඩිලිංගර් මේ ෆිල්ම් එකේදී එක්සෙන්ට්‍රික් මිලියනර් කෙනෙක්. එයා try කරන්නේ ලෝකයට ඒ ඩිජිටල් වර්ල්ඩ් එකකින් දේවල් අරගෙන ඒවා කොහොමද වෙපනයිස් කරන්න කියන එක ගැන කතා කරන්න තමයි එයා try කරන්නේ. එයා ඒක කරන්න තමයි හදන්නේ. ඊව් try කරන්නේ ඩිජිටල් ලෝකෙන් අපේ ලෝකෙට මේ දේවල් ගෙනල්ලා ඒවා කොහොමද හොඳ පැත්තට හදවන්නේ කියලා. ඉතින් ඒ ක්‍රෑෂ් එක තමයි තියෙන්නේ. එතකොට ඒ ක්‍රෑෂ් එක අතරතුර මේගොල්ලන්ට ඉම්පෝර්ටන්ට් දෙයක් අඩුයි. මොකක් හරි දෙයක් අඩුයි. ඒ දේ ගැන මේ මූවි එකේ එක්ස්ප්ලেইন වෙනවා. ඒ දේ ගන්න try කරන විදිය තමයි දිගටම යන්නේ. කියන්නේ කොහොමද මෙයා දිගටම chase scene එකක්. අරයා ගන්නවා මෙයා ගන්නවා කොහොමද මේගොල්ලෝන්ගෙන් මේවා පන්නගෙන යන්නේ. ඒ කතාව තමයි යන්නේ දිගටම. ඒතකොට ඒරිස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් හදනවා ඩිලිංගර්. ඩිලිංගර්ගේ මොටිවේෂන් එක තමයි ඒරිස් ප්‍රෝග්‍රෑම් එක යූස් කරලා ඒ දේවල් ලෝකෙට ගෙන්නලා එයාව යුටිලයිස් කරලා වෙපනයිස් කරලා යූස් කරන එක. ඒරිස් කියන ප්‍රෝග්‍රෑම් එකට කොන්ෂන්ස් එකක් එනවා. ඒ කියන්නේ අර හිතන්න හැකියාවක් ඇති වෙනවා. basically AI කෙනෙක් වෙනවා. එයා මේ කොන්ෂස් එකත් එක්ක කොහොමද එයා මේ ලෝකෙට හැදගෙන්නේ, මේ ලෝකෙත් එක්ක එයා ඉන්න try කරන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. I will simply make you another. Pirates of the Caribbean Dead Man Tell No Tales direct කරපු ජෝෂම් රෝනින් තමයි මේ ෆිල්ම් එක direct කරන්නේ. ඒතර ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් ටිකක් ඇක්ෂන් තියෙනවා, ඉන්ටරෙස්ටිං කන්සෙප්ට් එකක්, ඉන්ටරෙස්ටිං විෂුවල්ස් තියෙන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන්. මේකේ මේන් කැරක්ටර් එක. ඒ කියන්නේ ඒරිස් ටැග් කරන්නේ ජෙරාඩ් ලෙටෝ. ජෙරාඩ් ලෙටෝට මම එච්චර කැමති නෑ. එයාගේ ඕවර් ඇක්ටිං කියලා මට ගොඩක් වෙලාට හිතෙනවා. ඒ වුණාට මේ ෆිල්ම් එකේදී එයාගේ පර්සෝනා එක එයා හොඳට කරලා තිබුණා. ප්‍රෝග්‍රෑම් එකක් AI එකක් අපේ ලෝකෙට ඇවිල්ලා කොහොමද ඒකට හැදගෙන්නේ, අපේ ලෝකෙට හැදගෙන්නේ කියන එක ජෙරාඩ් ලෙටෝ හොඳට එක්ස්ප්ලেইন කරලා, කියන්නේ ඒ විදිහේ ෆීචර්ස් ඔක්කොම හොඳට කරලා තිබුණා මේ ෆිල්ම් එකේදී. මීට අමතරව ග්‍රෙටා ලී ඊව්ගේ චරිතයක් කරනවා. ජෙෆ් බ්‍රිජස්, එවන් පීටර්ස්, ගිලියන් ඇන්ඩර්සන්, ජෝඩි ටර්නර් ස්මිත් මේ ෆිල්ම් එකේ ඇක්ට් කරනවා. එවන් පීටර්ස් කියන්නේ මම කැමතිම ඇක්ටර් කෙනෙක්. එයා ඇමරිකන් හොරර් ස්ටෝරි සීරීස් එකේ තමයි මම මුලින්ම දැක්කේ. ඒකෙදිත් එයා සෑහෙන හොඳට පර්ෆෝම් කරනවා. මේ ෆිල්ම් එකෙදිත් ඒ විදිහටම සෑහෙන හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙනවා එයාගේ. එයාගේ කැරක්ටර් කියන හැම මොහොතක්ම තාත්වික විදිහට හරි ඉන්ටරෙස්ටිං විදිහට බලාගෙන ඉන්න පුළුවන්. එයා කරන දේවල්, එයා හැසිරෙන විදිය, එයාට වෙන දේවල් ඔක්කොම ටිකක් ඉන්ටරෙස්ටිං. Man has gazed at the stars and he has wondered, am I alone? මං කියන්නේ ෆිල්ම් එකේ හැමෝම කතා කරන දේවල් තුනක් තියෙනවා කියලා. මේකෙන් එකක් තමයි මේකේ සවුන්ඩ් ට්‍රැක් එක. 9 Inch Nails තමයි මේ සවුන්ඩ් ට්‍රැක් එක ඩෙවලොප් කරලා තියෙන්නේ. 9 Inch Nails මේ සවුන්ඩ් ට්‍රැක් එක ඩෙවලොප් කරනවා කියලා දැක්ක ගමන් කොමල්ලා සෑහෙන කැමැත්තෙන් හිටියා. මොකද Tron movie series එකේ විශේෂම දෙයක් තමයි music. එතකොට මේ music එකත් එක්ක කොහොමද මේ ෆිල්ම් එක එලිවේට් කරන්නේ, කොහොමද මේ ෆිල්ම් එකේ visuals වලට ඒවා ඉන්ටිග්‍රේට් කරලා කොහොමද ඒක හොඳට හදන්නේ කියන එක තමයි මේන් ඉම්පෝර්ටන්ට් දෙයක් හැටියට Tron films වල තියෙන්නේ. What are you? 9 Inch Nails කියන්නේ ඔයගොල්ලෝ වැඩි අහලා නැතුව ඇති. ඒ වුණා 9 Inch Nails කියන්නේ ටිකක් ටෙක්නෝ ගහන සංගීත කණ්ඩායමක්. ඒගොල්ලෝගේ මියුසික් මේ ඒ වර්ල්ඩ් එකට, ඒ කියන්නේ Tron වර්ල්ඩ් ග්‍රිඩ් එකේ වර්ල්ඩ් එකට ගැලපෙනවා. ඒ ඩිජිටල් වර්ල්ඩ් එකට. ඒ සින්සලින් ගහන මියුසික් හින්දා. ඔයගොල්ලන්ට මතක ඇති 2011 ෆිල්ම් එකේ Daft Punk තමයි මියුසික් කරේ. Daft Punkගේ ඒ සවුන්ඩ් ට්‍රැක් එක සෑහෙන ෆේමස් වුණා. මොකද ඒ ෆිල්ම් එකේ බලන ගානට ඒක ඒ සවුන්ඩ් ට්‍රැක් එක සෑහෙන එලිවේට් කරනවා ෆිල්ම් එක. Tron Legacy ෆිල්ම් එකේ සවුන්ඩ් ට්‍රැක් එකෙන් බිල්ඩ් කරපු දේ මේ ෆිල්ම් එකේදීත් ඒ විදිහටම කරගෙන ගියා. ඒ වුණාට මට හිතෙන විදිහට Tron Legacy ෆිල්ම් එකේ Daft Punk කරපු සවුන්ඩ් ට්‍රැක් එක මීට වඩා චුට්ටක් හොඳයි කියලා හිතනවා. මොකද ඒකේ ඩිෆයින් කරන්න පුළුවන් මියුසික් තිබුණා. කියන්නේ සවුන්ඩ්ස් වගේ තිබුණා. ඒවා හරිම අයිකොනික්. මේ ෆිල්ම් එකේ එහෙම ඒ නෝට්ස් උත් තිබුණා. ඒ වුණාට ඒ නෝට්ස් වලට අමතරව ඒගොල්ලෝ normal music උත් දාලා තිබුණා. ඒතකොට ඒකින්ද අර තරම්ම uniqueness එකක් නැහැ. ඒ වුණාට සෑහෙන හොඳයි. I'm looking for something. දෙවෙනි එක තමයි මේකේ visuals. මේකේ visuals ඇවිල්ලා මාර සිරා. තනිකරම full colourful රතු වලින් මාර black and red විතරයි mainly පේන්නේ. full action sequences වලදී ඒගොල්ලෝ යන විදිය, ඒගොල්ලෝ හැසිරෙන විදිය, slow motion වලදී ඒවා කරන විදියට
හරිම අයි කැචින් විෂුවල් ඕවර්ලෝඩ් එකක් වෙනවා. ඒක බලන් හිටියම ඒ තරමට අටක් ගාලා දේවල් වෙනවා. මාර ඉන්ටරෙස්ටිං ෆුල් ඇක්ෂන්. මේක පරණ ෆිල්ම්ස් වලත් මේ විදිහටම තිබුණා. පළවෙනි ෆිල්ම් එකේ එච්චරම තිබුණේ නැහැ. ඒ වුණාට දෙවෙනි ෆිල්ම් එකේ සෑහෙන ඉන්ටරෙස්ටිං විදිහට හදලා තිබුණා. ඒ විදිහටම මේ ෆිල්ම් එකේ ඊට වඩා හොඳට ඇත්තටම තිබුණා. පළවෙනි ෆිල්ම් එකේ ඉඳන් තිබුණ machines, ඒ කියන්නේ ඒ digital world එකේ තියෙන machines, recognizer, bikes, ඒ වගේ ඒවා modernize කරලා මේ ෆිල්ම් එකේ use කරලා තිබුණා. ඒවා මේ අපේ ලෝකෙට, කියන්නේ real world එකට ඒවා ආවම කොහොමද ඒවා දකින්න පුළුවන් වෙන්නේ කියන එක සෑහෙන හොඳට conceptually පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ සෑහෙන හොඳයි ඒ දැක්කම ඇත්තටම ඒ වගේ තියනවා වගේ තමයි පේන්නේ. කියන්නේ graphics නම් මාර සිරා. අන්තික තමයි මේ suits, මේගොල්ලන්ගේ අඳින suits original film එකේ ඉඳන් ඒ suits ම එන්නේ. ඒ වුණාට ඒවා modernize කරලා ඒවා real world එකේ කොහොමද ඒවා දකින්න හම්බ වෙන්නේ කියන අපිට දකින්න පුළුවන්. මේ suits වලට අමතරව මේගොල්ලන්ගේ ඒ digital කට්ටිය කියන්නේ programs අපේ ලෝකෙට ආවම ඒගොල්ලන්ට කොහොමද අපේ ලෝකෙ පේන්නේ? ඒ කියන්නේ digitalize වෙලා ඒ වුණාට information එනවා. ඒගොල්ලන්ට information ටක් ගාලා gather කරන්න පුළුවන්. ඒ වගේ points ගොඩක් ඒගොල්ලෝ හොඳට පෙන්නලා තිබුණා. ඒකින්ද ඒගොල්ලෝ ඒ කියන්නේ හොඳට කල්පනා කරලා තියෙනවා කියලා තේරෙනවා. Why is that? It's just a feeling. Fascinating. ෆිල්ම් එකේ දිගටම නොස්ටැල්ජියා තියෙනවා. පටන් ඒ කියන්නේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් නොස්ටැල්ජියා ක්‍රියේට් කරන්න තමයි ඒගොල්ලෝ try කරන්නේ. කෝපි වැටෙන එකේ ඉඳන් අඳන් ඉන්න ටී-ෂර්ට් වලට හැමකම් හැම දෙයක්ම නොස්ටැල්ජියා ක්‍රියේට් කරන විදිහට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට නොස්ටැල්ජියා බේට් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ඒගොල්ලෝ පළවෙනි ෆිල්ම් එකටත් ඒගොල්ලෝ රෙෆරන්සස් ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඒකින්ද පළවෙනි ෆිල්ම් එකේ ඉඳන් බලපු කට්ටියට, ඒ කියන්නේ පළවෙනි ෆිල්ම් එක හරියම නැත්නම් දෙවෙනි ෆිල්ම් එක බලපු කට්ටියට මේ ෆිල්ම් එක බැලුවම ගොඩක් දේවල් මතක් වෙනවා. අරකට තිබුණා නේද මේකේ, මේකත් තිබුණා නේද මේක කියලා. ඒ වගේ මතක් වෙන ගතියක් තියෙනවා මේ ෆිල්ම් එකේ. ෆිල්ම් එක විෂුවලි හොඳයි කියලා මම කිව්වනේ. මේකේ මේන් ඉම්පෝටන්ට් දෙයක් තමයි මේකේ චේස් සීක්වෙන්සස් ටික. මේකේ හැම වෙලෙම අර්ජන්සි එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ෆිල්ම් එකේ දිගටම හැම වෙලෙම try කරන අර මම කියපු දේ ඒගොල්ලෝ අල්ලගන්න try කරන එකක් හින්දා ඒ අර්ජන්සි එක, ඒ මොටර්සයිකල්ස් වලින් යන චේස් සීක්වෙන්සස්, අන වෙන වෙහිකල්ස් වලින් යන චේස් සීක්වෙන්සස් ඔක්කොම ඒවා ටික සෑහෙන ෆාස්ට්, සෑහෙන ඇක්ෂන් ෆිල්ඩ් දෙකක් තියෙනවා. මේ ෆිල්ම් එක ගැන කතා කරන තුන්වෙනි පොයින්ට් එක තමයි මේ ෆිල්ම් එක බලන්න හොඳයිද නැද්ද කියන එක. මේකට කැමති වුණාද නැද්ද කියන එක. මේක ඕවරෝල් ගත්තොත් සෑහෙන අයි කැචින්, හොඳ මියුසික් තියෙන, ඉන්ටරෙස්ටිං කන්සෙප්ට් එකක් තියෙන ෆිල්ම් එකක්. ඒ වුණාට මේ කන්සෙප්ට් එක අපි මීට කලින් ෆිල්ම්ස් වල දැකලා තියෙනවා. ඊට කලින් මම හිතන්නේ ගොඩාක් ෆිල්ම්ස් වල මේ කන්සෙප්ට් එක තියෙනවා. ඒ කියන්නේ AI එකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි අපේ ලෝකෙට ඇවිල්ලා කොහොමද ඒකට කොන්ෂස් එකක් එන්නේ කියන කතාව මේ ගොඩක් ෆිල්ම්ස් වල තියෙනවා. ඒතර ඒකේ හින්දා අපිට ඒක යුනික්නස් එකක් නැහැ මේ ෆිල්ම් එකේ. ඒකින්ද මේක නරකයි කියන්නත් බෑ, හොඳයි කියන්නත් බෑ. මේක නිකන් ඕකේ. The end of mankind. No, it's not. ෆිල්ම් හෝල් එක බැලුවොත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කලර්ස්, ලයිටිං, ඊට පස්සේ ග්‍රැෆික්ස්, ඇක්ෂන්, ඊට පස්සේ ඒ මියුසික්, ඉම්පෝටන්ට්ම දේ මියුසික්, ඒවා සෑහෙන හොඳට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ෆිල්ම් හෝල් එක බැලුවොත්. ඒක හින්දා මේ ෆිල්ම් එක බලන්න වටිනවා. ඒ වුණාට ගොඩාක් දෙනෙක් ලොකුවට කැමති වෙන ෆිල්ම් එකක් නෙමෙයි. මේක ඕකේ ෆිල්ම් එකක්. අර මීඩියෝකර් කියන්නේ මේ වගේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා. ඒකින්ද මේක බලාගෙනම ඉන්න. ඒ කියන්නේ අන්තිමටම ඊට පස්සෙත් ආයෙ ෆිල්ම් එකක් එන්න තියෙනවා. මේක ඩිස්නිනේ කරන්නේ. ඉතින් අනිවාර්යෙන් ෆිල්ම් ගහනවා දෙක තුනක්ම. ඒක නැති නාස්ති වෙනකම්ම ගහන එකක් තියෙයි. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. කලින් ෆිල්ම් බලලා මේක බලන්න අවශ්‍යම නැහැ. මොකද පළවෙනියටම ඒගොල්ලෝ කොමෙන්ට් එක එක්ස්ප්ලেইন කරනවා. ඒකින්ද එහෙම බලන්නම අවශ්‍ය නැහැ. උනාට පොඩි අවබෝධයක් තියෙනවා නම් ගොඩක් හොඳට තේරෙනවා. Because there's no going back. ඔය ට්‍රෝන් ඒරිස් ෆිල්ම් එක බලන්න ප්ලෑන් කරන් ඉන්නවද? බැලුවද? බලන්න ප්ලෑන් කරන් ඉන්නවද? පළවෙනි කමෙන්ට් එකක් දාලා කියන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බෙමු.